welcome back to my YouTube channel. ඔන්න අවුරුදු vlog එක කොහොම හරි අන්තිමට ඔයාලට මං ගෙනාවා. ඉතින් මට කොහොම හරි 13 වෙනිදා රෑ පොඩි gift වගේක් හම්බුණා. ඉතින් ඔයාලා දන්නවා ඉතින් කවගෙන්ද කියලා. කොහොම හරි අපිට 13 වෙනිදාම තමයි පන්සල් යන්න තිබ්බේ. කොහොම හරි අපි රෑ වෙලා ඊට පස්සේ පන්සලුත් ගියා. අපි හැමෝම එකතු වෙලා කසින්ස්ලාත් එකතු වෙලා අපි එහෙම තමයි සාමාන්‍යයෙන් යන්නේ. අපි හැම අවුරුද්දෙම කොහොමද අපි මේ දේවලුත් කරලා ඉවර වෙලා ඊට පස්සේ 14 වෙනිදා අපි ලෑස්ති වෙලා ඉතින් අපි අවුරුදු සමරුවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ ඉතුරු ටික බලා ගන්න පුළුවන්. ඔන්න වියාන එකේ මම අර ගත්ත අලුත් ෆවුන්ඩේෂන් එක තමයි යූස් කරලා තින්නේ. ඔයාලා මොකද හිතන්නේ මගේ මේකප් ලුක් එක ගැන? පුරන්නට හිත් බොමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිත ලෝබයි රුසිරි මමන්න නැකත ළඟයි ආල පුරන්නට හිත් බොමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න ඉතින් ඔම තමයි අපි අලුත් අවුරුද්ද සැමරුවේ. ඉතින් මං මාතාලට විශ් කරනවා මේ ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඔයාලා කරන කියන හිතන පතන හැම දෙයක් මේ විදිහට මේෂ්ට සිද්ධ වෙන්න කියලාත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොමාරි ඉතින් ඊට පස්සේ ඉතින් අපි තෑගී දෙන වීඩියෝස් ඒ ටික නම් ගන්න බැරි වුණා. කොමාරි ඊට පස්සේ ඉතින් දන්නවනේ අවුරුද්ද කියන්නේ ඒක අමුතුම ෆීලින් එකක්. අපි කොමාරි කසින්ලාගේ ගෙදර ගිහිල්ලා ඒවා ඒ දේවලුත් කරලා ගනුදෙනු කරන එකට තමයි මම වැඩිපුරම කැමති. කොමාරි ඉතින් ඊට පස්සේ හවසට කෑම ඉතින් ඒ වගේ අවුරුද්ද දවස කියන්නේ බිසිම දවසක් ඕනම කෙනෙක්ට. ඉතින් හරිම ෂෝක් අමුතුම දෙයක් අමුතුම ෆීලින් එකක් ඒක අවුරුදු කියන්නේ. කොහොමhari ඊට පස්සේ දවසේ අපි ගියා ගල්ලේ. හිතන් හිටපු ගමනක් නෙමෙයි ඇත්තටම ප්ලෑන් කරපු ගමනක් නෙමෙයි. අපි අහංගම යන්න හිටියා අවුරුද්දට කලින් කොහොමhari ඒක කැන්සල් වුණා. අපි කට්ටියට මාසෙ වෙන්න ගත්ත හින්දා. ඉතින් පස්සේ ඉතින් අපි එකපාරට හිතිලා ගියා. මොකද කට්ටිය එකතින් ඒ කියන්නේ නිවාඩු දවස් හරි අමාරුයි අල්ලගන්න. ඉතින් අපි කොහොම හරි ගිහිල්ලා නිකන් ගාලට ගිහිල්ලා ආවයි උනට අපි ප්ලෑන් කරපු විදිහට ඒ දේවල් උනේ නෑ. ඉතින් එකපාරට කරාම එම් වෙනවනේ. කොහොම හරි ඉතින් අපි ගිහිල්ලා ඒකත් පොඩක් ඉතින් එන්ජොයි කරලා ආවා. හිතනවා වගේ ඉතින් ගාල්ල මේ දවස්වල හරියට සෙනග ඉතින් හැමෝම නිවාඩුයි ඉඳලා බීච් එකට යනවනේ. ඒකින්ද ගොඩාක් සෙනග. ඒ කියන්නේ අපි ගිහිල්ලා එක තැනක හැරිලා එන්න වුණා. ඒකත් එක්ක තමයි අපිට ටයිම් අවුල් දුනේ. ඉතින් ඔයාලා බලන් ඉන්න. අතරම ගාල්ල කියන්නේ හරිම ෂෝක් කියන්නේ හරිම ලස්සන පැත්තක්. මම හරිම ආසයි. හවසට මාරම ලස්සනයි. හරිම කාම්. ඒ කියන්නේ සෙනග හිටිය. ඉතින් ටිකක් වෙලා එහෙම අර බීච් එක දිහා බලන් හිටියාම හරිම රිලැක්සින්. ඉතින් මම හරිම ආසයි. වසන්තයයි මාගේ තෙතොලේ සිහිවන්නේ
නොබෙමුව හමුවේ කැළඹිලා සැමදා ඔබගේ කැළමන් අතරේ අපනෙත් කැටෙන මොහොතේ ඔබ මා සතුවයි රහසේගේ සිතේ නිසංසලේ රඟදෙයි ඔබ දෙස නවතනන් යහනේ තනිවී කොමාරි ඉතින් අපිට මේ වගේ chance එකකුත් අන්තිමට හම්බුණා. එයා මට හම්බුන්නේ නැහැ, මට අල්ලන්න හම්බුන්නේ නැහැ යාලව. අපේ අනිතක් කියලා දෙන්නට නම් හම්බුණා. කොමාරි ඉතින් අපි අපේ දින එක අරගෙන මං හිතන්නේ අපි ඔතනින් යද්දී 9 මාරේ විතර ඇති. අපි ඇත්තටම එච්චර රැවෙන්න එහෙම කිසිම plan එකක් තිබුණේ නැහැ. කොමාරි ඉතින් අපි ඊට පස්සේ අපේ පොඩි අක්කීමයි පොඩි set එකක් දාගෙන හිටියා ඉතින්. හරිම ෂෝක් ඒක වෙනම ෆීලින් එකක්. අපි දැන් මේ යන්නේ Google Fort එක පැත්තට. අපි ආයි යනවා. ඒ පැත්තටම තාම ඉතින් ඉවර නෑ අපේ ගමන. කොමාරි අපි ඇවිල්ලා මෙතනට කියන්නේ මම හිතන්නේ Peddler Street කියලා. එතන ලස්සන ආර්ට් ගැලරි එකක් තියෙනවා. ඉතින් ඔයාලත් කියලා බලන්න පුළුවන්. එහෙනම් අපේ ට්‍රිප් එක ඉවරයි මෙතනින්. අපේ අවුරුදු vlog එක ඉවර වෙනවා. I hope you guys enjoy this video. Thank you for watching. Bye.